මේ තමයි ජංගල් බීච් එකේ කිසි කෙනෙක් යන්නේ නැති පැත්තක්. මේ පාර හරියට නියමම ජංගල් එකක් වගේ. ඔය දවසේ කච්චුවත් විහාරයෙන් පස්සේ අපි දූ කිව්වා ජංගල් බීච් යමු කියලා. හැමදාම යන්නේ ජංගල් බීච් එකේ මූදු පැත්තට විතරයි. අද අනිත් පැත්තට ආවා. අනිත් පැත්ත හරියටම ඉන්න මේ විදියමයි. නියම ජංගල් එකක අසිරිය තියෙන්නේ මේ පැත්තේ තමයි. හැබැයි ඈ වෙන්න කලින් මේ ගමන් හැම දෙයක්ම යොදා ගන්න ඕන. විශේෂයෙන්ම විදුලිය නැහැ. මේ උඩින් කැලෑව වගේ තියෙන නිසා කරවල වෙන්න පුළුවන්. ඒ නිසා දවල් වරුවේ තමයි ඇවිදින්න ඕන. අද කාලගුණයත් හොඳයි. මේ පැත්තෙන් පේනව නේද? හොඳ. මේ පාරට වැඩි කවුරුවත් ඉන්නේ නැහැ. දන්නේ නැති නිසා. අපි මේ කන්ද මහ කන්ද තරණය කරේ මොටර් සයිකලෙන්. මොටර් සයිකලෙන් ඇවිත් එතන පාක් කරලා ඊට පස්සේ හැමතැනම උඩ තියෙන හැමතැනම ඇතුල් වෙන්න පුළුවන් හැම පැත්තකම ගියා. හරි සරයි නම් විනාශ වෙලා ඌතර. මේ දෙන්න එන්න ප්‍රමාද වුණු නිසා මම ටිකක් නැවතිලා ගිමන් හැරියා. ගිමන් හරින තරම් දුරක් නෙමෙයි. ඒත් මම නැවතිලා හිටියා. දැන් අපි නැවතත් පටන් ගමු. මම මේ වීඩියෝ එක ගොඩක් එඩිටින් කරන්නේ නැතුව තාත්වික විදිහට දාන්න තමයි හිතාගෙන ඉන්නේ. ඒ නිසා මගේ වීඩියෝ එක පොඩ්ඩකින් කරේ අඩුපාඩු ගොඩක් ඇති. අඩුපාඩු තිබුණත් ඔයාලට පෙන්වන්න ඕනේ ඔයාලා ගිහිල්ලා නැති පැත්ත. ඒක නිසා තමයි මේ වීඩියෝ එක මෙහෙම කරන්නේ. ඕනම් මෙන්න බලන්න මොකද. මේ පතුක් කඳුවස්සේ තනිකරම ඇඩ්වෙන්චර් වර්ක් එක. මදුරුවොත් ඉන්නවා ටිකක්. දැන් අපි මුහුද අයිනට ටිකක් කිට්ටු මට හිතෙන විදියට. ඔව් සෑහෙන ලස්සන. එන මෙතන මගේ අරගන්න එපා. හරිම ලස්සන. පැත්තත් එහෙමයි, පැත්තත් එහෙමයි, අටේටත් එහෙමයි. අනික පැත්තකට ගියාම මුහුද වෙන විදිය. දෙන්නුත් තව ඇතුළට යන්න තියෙනවා. හරි. ඉතින් අපි ඉස්සෙල්ලා මෙතන ඉඳලා අපි බලමු. බෝට් සවාරියක්. යම් පැත්තකට බලමු. එතනින් තව එහාට යන්න පුළුවන්. මේ පැත්තට දිගටම යන්න පුළුවන්. පොඩ්ඩක් මේ පැත්ත බලලා යන්න. ඔබ හිල තමයි මෙහෙ ගොඩ වෙන්නේ.